ආයුබෝවන් ශ්‍රී ලංකා කොදෙව් තෙවන එක් දින තරඟය තවත් සුළු වේලාවකින් ආරම්භ වෙනවා. තරඟාවලියේ 1.0ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවට මේ තරඟය ජයග්‍රහණය කළහොත් වසර 23කට පසු කොදෙව් දේශයේදී තරඟාවලි ජයක් හිමි වෙනවා. අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිදු හසරංග, මිලාන් රත්නායක, ඉෂාන් මාලිංග, මහේෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත ජමීර. වැසිය අවදානමක් පවතින නමුත් තරඟය සුපර්මේ TV, පියෝ TV සහ පපරේ TV වෙබ් අඩවි ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකි. දෙරට අතර අවසන් සටන ගැන ඔයාලා හිතන්නේ මොකද්ද? ජය කාටද? පහලින් කමෙන්ට් කරන්න. ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.